여러분, 안녕하십니까? 반갑습니다. 여러분, 한국에서 일할 때 일하기 힘들어요? 뭐 때문에 일이 힘들어요? 뭐 때문에 일이 힘들어요? 계속 욕먹고 있어요? 뭐 때문에 욕먹어요? 뭐 때문에 욕먹어요? 우리 열심히 일해도 다른 사람이 욕해요. 그런 식으로 회사에서 계속 욕먹었으면 일하기 쉬워요? 진짜 일하기 쉽지 않아요. 이 스트레스 많이 받는 거요. 뭐 때문에 욕먹는지 알아요? 뭐 때문에 일 힘든지 알아요? 잘 생각해 봐요. 우리가 한국말 잘 못하니까 일이 힘들어요. 맞아요. 왜? 한국 사람들이 우리한테 뭐라 해도 우리가 다 계속 내내만 하잖아요. 계속 내내만 하잖아요. 무슨 말인지 모르니까 계속 내내만 하는 거야. 그래서 무슨 말인지 몰라서 우리 가서 그냥 다른 일 하고 있으면 진짜 욕 먹는 거야. 앞으로는 그렇게 하지 마세요. 한국말 잘 배우고 진짜 좀 해봐요. 진짜 회사에서 열심히 일할 수 있어요. 진짜 회사에서 재미있게 일할 수 있어요. 그래서 먼저 한국말 조금 배우세요. 여러분, 제가 무슨 말 하는지 알아요? ළමයි මම මොනවද කිව්වේ කියලා ඔයගලන්ට තේරුණාද? රයිට් මේ කතා කරන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්. දන්න ඔයාලා කොරියාවට ආවට පස්සේ ඔයාලා EPS ටොපික් කරලා තමයි කොරියාවට එන්නේ. ඒතර කොරියාවට ආවට පස්සේ කොරියානුවන් කියන දේ ඇත්තටම ඔයාලට තේරෙනවද? ඒ දේ හරියට ඔයාලට තේරුම් ගන්න පුළුවන්ද? ඔයා තේරිලාද ඒ මිනිහයාට නේ නේ කියලා කියන්නේ? රයිට්. ඇයි ඔයා නේ විතරක් කියන්නේ? ඇයි දන්න දේ කතා කරන්නේ නැත්තේ? රයිට්. එතකොට ඔයාලා ගොඩාක් දුරට මේ ආයතනයක් තුළ බැනුම් අහන්න ප්‍රධාන හේතුව තමයි ළමයි කොරියානු භාෂාව හසුරුවන්නේ නැතිකම. ඉතින් මම මේ වීඩියෝ කරගෙන ආයේ මම මේනකොට ඔයගොල්ලෝ ගොඩාක් දන්නවා ඇති. රයිට්. ඒතර මගේ වීඩියෝ මෙට කලින් ඔයාලා නරඹලා ඇති මම මොනවද කරන්න කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. හරි. එතකොට තෙහන් ඇකඩමි ඔස්සේ මම ජානක වර්ණකුල සූර්යය. එතකොට ඔයගොල්ලන්ට පුළුවනි අපි තෙහන් ඇකඩමි එකත් එක්ක එකතු වෙලා ඔයාලා කොරියානු භාෂා දැනුම වැඩි කරගන්න. ළමයි මෙතනදී මම ප්‍රායෝගිකව මම කතා කරොත් එහෙම කොරියානු භාෂාව අපි කතා කරනවා කියලා කියන්නේ පාඩම් කරනවා කියන එක නෙමෙයි. හොඳට තේරුම් ගන්න. එතකොට කොරියානු භාෂාවක් අපි කතා කරන්න නම් මොකද අපි චූටි කාලේ සිංහල කතා කරේ පාඩම් කරලා නෙමෙයිනේ. නේද? සිංහල කතා කරේ පාඩම් කරලා නෙමෙයි. රයිට්? අපි චුට්ට කතා කරලා. රයිට්? ඒ නිසා කොරියානු භාෂාවත් ඔයගොල්ලන්ට කොහොමද කතා කරන්නේ? ඒ ස්ටයිල් එකට කොහොමද අපි හුරු වෙන්නේ? ඒ ෆීලින් එක කොහොමද අපි ගන්නෙ? මෙන්න මේ කරුණු කාරණා ගැන තමයි අපි කතා කරන්නේ. මේ ග්‍රැමර් ටික අපිට ඕන විදිහට අපි හසුරවන්නේ කොහොමද? අපිට කතා කරන්න ඕන ඒ වාක්‍ය හරියට මේ ග්‍රැමර් එක ගලපලා අරගෙන ඒ ෆීලින් එකත් එක්ක කොහොමද අපි කතා කරන්නේ? මෙන්න මේ සම්බන්ධව තමයි ඔයගොල්ලෝම හුරු කරවන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේක මේ සම්බන්ධව හුරු කරවන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මාත් එක්ක Zoom හරහා සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. හරිද? එතකොට රෙකෝඩින් බලන එක නෙමෙයි. මම හැම වෙලාවකම කියන ඔයාලා හැමෝම බිසි තමයි. රයිට්? නමුත් පුළුවන් හැමෝම ඉතින් ක්ලාස් එකට ඇවිල්ලා ජොයින් වෙලා ඔන්ලයින් Zoom හරහා සම්බන්ධ වෙලා ඔයාගේ භාෂා දැනුම හදාගන්න උත්සාහ කරන්න. එතකොට අපේ 2025 තුන්වෙනි කණ්ඩායම ආරම්භ වෙනවා මේ අවුරුද්දේ 2025 ජූලි මාසේ 6 වෙනිදා. එනම් ඉරිදා රාත්‍රී 9ට ආරම්භ කිරීමට ඔන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. එතකොට මේ අපේ පළවෙනි කණ්ඩායම නෙමෙයි ළමයි 2025 තුන්වෙනි කණ්ඩායම. මේක ආරම්භ කරේ 2024. හරිද? එතකොට ළමයි සෑහෙන පිරිසක් මේ ඔස්සේ තමන්ගේ කොරියානු භාෂා දැනුම
වැඩි කරගෙන දැන් ආයතන වල සාර්ථක විදිහට වැඩ කරගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔයාටත් අවස්ථාව තියෙනවා කොරියානු භාෂා දැනුම ඔයාටත් හදා ගන්න අවශ්‍ය නම් එතකොට කොරියාවට ඉන්නේ ලංකාවේ වෙබ් එකේ දින්නේ EPS topic කරලා දින්නේ කියලා ගැටුවක් නැහැ. ඔයාලා හැමෝටම පුළුවන්. ඉතින් කොරියානු භාෂා දැනුම වැඩි කරගන්න එකතු වෙන්න. ඉතින් කාරණු පිළිමත් වෙන. එතකොට EPS topic කරලා තියෙන සිසුන් විතරක් මේකට සම්බන්ධ වෙන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉතින් ඉල්ලීමක් කරනවා. මොකද එතකොට යාට යම්කිසි දැනුමක් තියෙනවා කොරියානු භාෂාව සම්බන්ධව. එතකොට ඔයාට කොරියානු භාෂාව කතා කරන්න ඉගෙන ගන්න එතනදී පහසුයි. ඇත්තටම ඉතින් EPS topic වත් නොකරපු කෙනෙක් ඉතින් මේ පාඨමාලාවට සම්බන්ධ වුණොත් ඉතින් යාට ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මුලින්ම ඔයගොල්ලන් ඉල්ලීමක් කරනවා. ලංකාවේ ඉන්න අය විශේෂයෙන්ම EPS topic කරලා ඉන්න අය ඉතින් ඔන්න ඔයාලට අවස්ථාව තියෙනවා spoken Korean මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න. ඉතින් මේ පාඨමාලා කාලය හරියටම ළමයි මාස 3යි. රයිට් මාස 3යි. මෙන්න මේ මාස 3ක් කියන්නේ කෙටි කාල සීමාවක් තුල ඔයගොල්ලන්ගේ කොරියානු භාෂා දැනුම රයිට් පාඩම් කරලා ගන්න දෙන්නේ නෙමෙයි. කොරියානු භාෂාව කොහොමද අපි හසුරුවන්නේ, කොහොමද අපි කතා කරන්නේ, වචන හරියට හසුරුවන්නේ කොහොමද, ඒ ෆීලින් එක කොහොමද අපි ගන්නෙ, මෙන්න මේ සියලු කාරණා ග්‍රැමර්ත් එක්ක ඔයගොල්ලන්ට කතා කරලා හුරු කරවන්න අපි මේ වෙනකොට සමත් වෙලා අවසන්. රයිට් ඒ නිසා ඉතින් ඔන්න ඔයාලා හැමෝටම අවස්ථාව තියෙනවා 2025 ජූලි මාසේ 6 වෙනිදාට කලින් මේ පහත දිස් වෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් යොමු කරන්න. WhatsApp මැසේජ් එකක් දාලා ඒ අදාළ ගෲප් එකට ජොයින් වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවනි ඒ ඉතුරු සියලු විස්තර ඒ ඔස්සේ ලබාගෙන ඔයාලට පුළුවන් කොරියානු භාෂා පාඨමාලාවට සම්බන්ධ වෙන්න. සාර්ථක විදිහට ඔයාට කොරියානු භාෂාව හරියට කතා කරන්න පුළුවන් නම් ඔයාට ඒ ආයතනය තුලට ගිහිල්ලා ඇත්තටම සතුටින් ආසාවෙන් ඒ වැඩ කටයුතු කරන්න පුළුවන්. බැනුම් අහන්න සිද්ධ වෙන්නේ නැහැ. කොරියානුවෙක් වුණත් ආසයි ඔයා කොරියානු භාෂාව ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ඉන්නවනම් රයිට්. එතකොට හැමෝම තව කෙනෙක්ව ගෙන්න ගන්න ඒක මහඟු පිටුවහලක් වේවි. ඇයි ඔයා කොරියානු භාෂාව හරියට කතා කරනවා නම්. ඒත් එක්කම ඔයා කොරියාව තුල ජීවත් වෙනවා නම් ඔයාට සිද්ධ වෙනවා ඉදිරියේදී වීසා චේන්ජ් වලට යන්න. එතකොට වීසා චේන්ජ් කරද්දී ඔයාලා හැමෝම දන්නවා අපිට ටොපික් 2 එක එහෙමත් නැත්නම් සවිතං අප් ප්‍රෝග්‍රෑම් එක අපිට කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ එක්සෑම් වලට මුහුණ දෙන්න ඔයාලට මෙන්න මේ කෝස් එක මහඟු පිටුවහලක් වෙනවාමයි. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් ඉතින් කොරියානු භාෂාව කතා කරන්න. ඔයාලත් කැමති නම් ඉගෙන ගන්න සාර්ථක විදියට හරිම පාරෙන් එන්න. ඉතින් තේහන් ඇකඩමි ඔස්සේ ඔයාලට පුළුවන් මේ හරිම විදියට කොරියානු භාෂාව කොහොමද කතා කරන්නේ, ඒ අවශ්‍ය කරන සියලු දේවල් හරිම සරලව, හරිම ආසාවෙන්, හරිම සතුටින් ඉගෙන ගන්න ඔන්න අවකාශය සලසා දීලා තියෙනවා. එහෙමනම් ඔයාලා හැමෝටම පුළුවන් පහත දිස් වෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් යොමු කරන්න. එහෙමනම් ඔයාලා හැම දිනාටම සුබම සුබ දවසක් වේවා. මම ජානක වරණකුල සූරිය.